හරි. දැන් අපි එහෙනම් මේ Python වල තියෙන while loop ගැන කතා කරමු. හරිද? ඉතින් මෙතනදී මෙන්න මේ වගේ while loop එකේදීත් අපිට කරන්න තියෙන්නේ while කියලා මම මෙතන while කියලා ටයිප් කරනවා. හරිද? while loop එකේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? while loop එකේදී වෙන්නේ condition එකක් check කරනවා. හරිද? ඒ කොන්දේසිය සත්‍ය වෙලා තියෙන තාක්කල් මේක වැඩ කරනවා. කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් loop එක වැඩ කරන එක නතර වෙනවා. loop එක එතන ඉවරයි. තේරෙනවද කියන එක? කොන්දේසියක් දෙනවා. කොන්දේසිය සත්‍ය වෙලා තියෙන තාක්කල් වැඩ කරනවා. අසත්‍ය වෙච්ච ගමන් වැඩ කරන එක නතර වෙනවා. උදාහරණයක් විදියට while 3 විශාලයි 1 කියලාම 3 විශාලයි 1 කියලා දීලා කෝලන් එකක් දෙනවා. කෝලන් එකක් දීලා මොකද කරන්නේ? මේ while loop එක ඇතුළට යනවා. මේ alignment එකේ ඉන්නවා කියලා කියන්නේ මේ while loop එක ඇතුළේ තමයි අපි දැන් ඉන්නේ. හරිද? ඒතර while loop එක ඇතුළට යන්නේ ඇයි? මේ loop එක ඇතුළට යන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි. තේරෙනවද කියන එක? දැන් මෙතනදී නම් 3 ඇත්තටම එකට වඩා විශාලයිනේ. ඒ කියන්නේ කොන්දේසිය සත්‍යයිනේ. මේ කොන්දේසිය සත්‍ය නිසා මේ loop එක ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා ඇතුළේ දීලා තියෙන එක execute කරනවා බලා ගන්න පුළුවන්. මම මෙතන දෙනවා print hello world කියලා මම දෙනවා. හරිද? hello world කියලා මම දෙනවා. එතකොට මෙතනදී වෙන්නේ මොකද්ද? මේ loop එකේ යටතේ මෙන්න මේ while කියලා දීලා ඉවරලා condition එකක් දීලා දිනවා. මේ condition එක සත්‍ය වෙලා තියෙන තාක්කල් මේ loop එක වැඩ කරනවා. උදාහරණයක් විදිහට දැන් 3 විශාලයිනේ එකට. කොහොම 3 එකට වඩා විශාලයි. එතකොට මේ loop එක ඇතුළට යනවා. print කරනවා hello world කියලා. ආයේ මේක loop වෙනවා. ආයේ loop වෙලා ආයි කොන්දේසිය check කරලා බලනවා. 3 එකට වඩා විශාලයි. ආයේ print කරනවා hello world කියලා. ආයේ මේකෙන් උඩට යනවා. 3 කුඩා විශාලද බලනවා එකට. ආයේ ඇතුළට යනවා print වෙනවා. ආයේ යනවා මේකෙන් උඩට. 3 විශාලද බලනවා ඒකට. විශාලයි ආයේ print වෙනවා. ආයේ යනවා මේකට. 3 විශාලද බලනවා ඒකට. ඇතුළට යනවා print කරනවා. දැන් ඔයාලට නම් තේරෙනවා ඇති මම මේක රන් කරොත් මේකේ මේ hello world කෙනක print වෙන එක නතර වෙන්නේ නැහැ. එන අනන්ත වාරයක් මේක print වෙනවා. ඒකට හේතුව තමයි කිසිම විදිහකට මේ condition එක අසත්‍ය වෙන්නේ නැහෙනේ. 3 විශාලයිනේ එකට කොයිම වෙලාවකවත් 3 එකට වඩා කුඩා වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ මේ condition එක කොයිම වෙලාවකවත් අසත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ condition එක අසත්‍ය නොවන නිසා සෑම මොහොතකම මේ condition එක සත්‍ය නිසා මේක දිගින් දිගටම hello world කෙනෙක් output වෙනවා නතර වෙන්නේ නැහැ. හරිද? උදාහරණයක් විදිහට අපි මේක රන් කරලා බලුවොත් ඔයාලට පේනද මේ hello world කියලා print වෙවි යනවා මේක නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. හරිද? අපි මේ ටික අයින් කරලා අපෝ රන් කරමු නැත්නම් දිගින් දිගටම මේක රන් වෙනවනේ. හරි. ඒතර ඔන්න එහෙනම් ඒක දැන් ඔයාලට තේරෙනවා ඇති මෙහෙම තිබ්බොත් එහෙම මේක මේ hello world කියන එක රන් වෙන එක නතර වෙන්නේ නැහැ condition එක අසත්‍ය නොවන නිසා. හරිද? ඒ නිසා අපි මෙන්න මේ වගේ වැඩක් කරනවා. මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? මම i කියලා variable එකක් ගන්නවා. මේ variable එකට මම assign කරනවා 5 කියන value එක. තේරෙනවද කියන එක? i කියන variable එක අරගෙන 5 කියන value එක assign කරලා තියෙනවා. ඊට පස්සේ මම while කියලා දානවා. while කියලා දාලා ඉවරලා අපි ඊට පස්සේ මොකද්ද දාන්නේ? condition එකක් තමයි දාන්නේ. කොන්දේසියක් තමයි අපි දාන්න ඕනේ. මම මෙතන දානවා i කියන එක විශාලයි බිඳුව කියලා මම දානවා. හරිද? ඊට පස්සේ colon එකක් දාලා while loop එක ඇතුළට යනවා. ඊට පස්සේ මම print කරනවා. ඊට පස්සේ මම print කරනවා i කියන variable එක මම print කරන්නේ නැත්නම් අපි hello world කියලා print කරමුකෝ. කලින් එකම hello world කියලා print කරනවා. මෙතනදී මොකද වෙන්නේ බලන්නකෝ. i සමානයි 5 කියලා i කියන variable එකට 5 කියන value එක assign කරලා තියෙනවා. ඊට පස්සේ y කියන එක යටතේ i කියන එක i විශාලයි බිඳුව කියලා කොන්දේසි දීලා තියෙනවා. දැන් i බිඳුවට විශාලයිද? ඕන ඉතින් i වල value එක 5නේ. 5 විශාලයි බිඳුව. ප්‍රශ්නයක් නැහැ. while loop එක ඇතුළට යනවා print වෙනවා hello world කියලා. i මොලට යනවා 5 විශාලද බලනවා බිඳුවට. ඒ කියන්නේ i විශාලද බිඳුවට කියලා බලනවා. ඔව් 5 කියන එක බිඳුවට විශාලයි. i මේක print වෙනවා. දැන් ඔයාලට තේරෙනවද මම මේක රන් කරත් දිගින් දිගටම hello world කියන එක print වෙනවා. මේක නතර වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණාව නිසා අපි while loop එකක් දානකොට අනිවාර්යෙන්ම මේ condition එක අපි දාන්නේ හැම වෙලාවකම සත්‍ය වෙන්න නෙමෙයි. මොකද එහෙම වුණොත් එහෙම අනන්ත වාරයක් වැඩ කරනවනේ මේක නතර වෙන්නේ නෑනේ. හරිද? හිතන්නකෝ මට මේක මම මේකේ මෙන්න මේ වගේ එකක් දානවා කියලා. මම මෙන්න මේ print කියන statement එකට යටින්මම i සමානයි i ඍණ 1 කියලා මම දානවා. මොකද්ද බලන්න මම මෙතනදී කරලා තියෙන්නේ. while කියන එක අරගෙන තියෙනවා i විශාලයි බිඳුව විතර බලන්න. ඔව් 5 කියන එක බිඳුවට වඩා විශාලයි. print වෙනවා. එහෙනම් loop එක ඇතුළට යනවා print වෙනවා hello world කියලා. ඊළඟ line එකේදී මොකද තියෙන්නේ? මේ while loop එක ඇතුළේදීම මම i සමානයි i ඍණ 1 කරලා තියෙනවා. ඒ කියන්නේ i කියන variable එකේ තියෙන value එක
එහෙනම් i කියන variable එකට assign කරලා තියෙනවා i කියන variable එකේ දැන් තියෙන value එකෙන් එකක් අඩු කරගන්න. එහෙනම් කීයද තියෙන value එක 5 එකක් අඩු වුණා කීයද 4යි. ඒක assign වෙන්නේ මොකටද? i කියන variable එකටම assign වෙනවා. එහෙනම් දැන් i වල value එක කීයද 4යි. ආයෙ loop එකේ මුලට යනවා මෙහෙම ගිහිල්ලා i විශාලයි බිඳුවද කියලා බලනවා. දැන් බලන්නේ මොකද්ද? 4 විශාලද බිඳුවද කියලා තමයි දැන් බලන්නේ. තේරෙනවද මං කියන්නේ? 4 විශාලද බිඳුව කියලා තමයි මුලින්ම බලන්නේ මොකද්ද? මුලින්ම බලන්නේ 5 විශාලද බිඳුව කියලා. සත්‍යයි ඇතුළට යනවා print වෙනවා hello world කියන එක. ඊළඟ line එකේ ඉතින් මොකද වෙන්නේ? ඊළඟ line එකේ මම මේ hash එකක් දාලා දාන්නේ comment එකක්. හොඳ? ඊට පස්සේ ඒ කියන්නේ ඒක run වෙන්නේ නැහැ ඒක ඔයාලා දන්නවනේ. ඊට පස්සේ i සමානයි i ඍණ 1. i කියන variable එකටම i කියන variable එකේ තියෙන value එකෙන් එකක් අඩු කරලා assign කරනවා. ඒතර 5න් එකක් ගියන් 4යි. එහෙනම් දැන් i වල value එක කීයද? 4යි. ඊළඟ අවස්ථාවේ මොකද වෙන්නේ? 4 ආයෙ while loop එකේ මුලට යනවා 4 විශාලද කියලා බලනවා බිඳුවට. ඔව් 4 බිඳුවට වඩා විශාලයි. එහෙනම් while loop එක ඇතුළට යනවා ආපහු hello world කියන එක print වෙනවා. දැන් මේ hello world කියන එක දෙවෙනි පාරට තමයි print වෙන්නේ. ඊට පස්සේ ආයෙ යනවා මේ line එකට. මේ line එකට ගිහපුවාම දැන් i වල value එක 4යි. 4න් එකක් අඩු වෙනවා 3යි. ඒක assign වෙනවා i කියන variable එකට. එහෙනම් දැන් i වල value එක කීයද? 3යි. ආයෙ යනවා while loop එකේ මුලට. 3 විශාලද කියලා බලනවා බිඳුවට. ඕ 3 බිඳුවට වඩා විශාලයි. 3 විශාලද කියලා බලනවා බිඳුවට. මොකද ඒක සත්‍යයිනේ 3 විශාලයි බිඳුවට වඩා. එහෙනම් loop එක ඇතුළට යනවා ආයෙ print වෙනවා hello world කියන එක. දැන් මේ print වෙන්නේ තුන්වෙනි අවස්ථාව. ඊළඟට ආපහු ඊළඟ line එකට යනවා. ඊළඟ line එක run වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් i වලින් එකක් අඩු වෙනවා. එතකොට i වල value එක වෙන්නේ 2යි. ආයෙ යනවා while loop එකේ මුලට 2 විශාලද කියලා බලනවා. බිඳුවට වඩා ඕ 2 බිඳුවට වඩා විශාලයි. එහෙනම් loop එක ඇතුළට යනවා print වෙනවා hello world කියන එක. දැන් මේ print වෙන අපේ අවස්ථාවට ඊළඟට ඊළඟ line එකට යනවා. i වල තියෙන value එකෙන් එකක් අඩු වෙනවා. එතකොට value එක වෙන්නේ 1යි. ඒක assign වෙනවා i කියන variable එකට. ආයෙ යනවා while loop එකේ මුලට 1 විශාලද කියලා බලමු බිඳුවට වඩා. ඕ 1 බිඳුවට වඩා විශාලයි. 1 බිඳුවට වඩා විශාලයිනේ. එහෙමනම් loop එක ඇතුළට යනවා ආයෙ hello world කියන එක print වෙනවා. දැන් මේ print වෙන පස්වෙනි අවස්ථාව ඊළඟට i වලින් එකක් අඩු කරනවා. එතකොට අඩු නම් කී දෙන්නේ? බිඳුව කියන value එක. බිඳුව කියන value එක sign වෙනවා i කියන variable එකට. ආයෙ යනවා while loop එකේ මුලට බිඳුව විශාලද බලනවා බිඳුව. අන්න බලන්න දැන් මේ කොන්දේසිය අසත්‍යයකට නැද්ද? දැන් මේ කොන්දේසිය අසත්‍යයි. බිඳුවට විශාල නැහැ සමානයි. එහෙනම් කොන්න දැන් කොන්දේසිය අසත්‍ය වෙලා අසත්‍ය වුණාම මොකද වෙන්නේ? මේ while loop එක ඇතුළට යන්නේ නැහැ. මෙතනින්ම loop එක නතර වෙනවා. එහෙනම් තව වතාවක් hello world කියන එක print වෙනවද? print වෙන්නේ නැහැ. අපිට පස්වතාවයි hello world කියන එක print වෙනව බලා ගන්න හම්බ වෙන්නේ. අපි මේක run කරොත් ඔයාලට පේන්නේ 1යි 2යි 3යි 4යි 5යි නේ. 1යි 2යි 3යි 4යි 5යි hello world කියන එක පස්වතාවක් print කරලා දෙන ඔබ බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි while loop එක වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැති. එතකොට මෙන්න මේ i සමාන i ඍණ 1 කියනක ඔයාලා මේ loop එක ඇතුළේම දෙන්න ඕනේ. හොඳේ. ඒක මෙන්න මේ පිට එහෙම දීලා හරියන්නේ නැහැ. ඇයි ඒක මේ පිට දීලා හරියන්නේ නැත්තේ? හා? ඒකට හේතුව තමයි ඔයා හිතන්නකෝ මේ i සමාන i ඍණ 1 කියනක පිට දුන්නා කියලා. වැඩක් වෙන්නේ නැහැ නේ. while i විශාලයි බිඳුව. print වෙනවා ආයෙ මුලට යනවා. හරිද? එතකොට වෙන්නේ අත්‍තරම මේ i සමාන i ඍණ 1 කියන එකෙන්. හරි. ඔයාලා දැන් පේන විදිහට ඒක වැඩ හරියන්නේ නැහැ කියන එක. මොකද සම්පූර්ණ දිගින් දිගටම මේක රන් වෙනවා. ඒතර දිගින් දිගටම මේක රන් වෙන්න පටන් ගන්නවා. හරිද? ඒකට හේතුව තමයි Python වල ඇත්තටම මොකද්ද වෙන්නේ? Python වල වෙන්නේ දැන් මෙතන තියෙන දැන් i සමානයි 5 කියලා assign වෙනවා. while i විශාලයි බිඳුව කියලා බලනවා. 5 විශාලයි බිඳුව. ඔව් 5 බිඳුවට වඩා විශාලයි. දැන් මම මේ විදිහට තමයි තියලා තියෙන්නේ. loop එක ඇතුළට යනවා hello world කියන එක print වෙනවා. ආයෙ මේ line එක execute වෙන්නේ නැහැ. මේ high line එකේ මම මේ දෙද්දි මේ line එක execute වෙන්නේ නැහැ. මේ line එක execute වෙන්න කලින් මොකක්ද ඇත්තටම execute වෙන්නේ? මේ while loop එක ඉවර කරලා තමයි මෙතනට එන්නේ. තේරෙනවද මේ කියන එක? while loop එක සම්පූර්ණයෙන්ම run වෙලා ඉවර වෙලා තමයි මේක run වෙන්න පටන් ගන්නෙ. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි දැන් while loop එක ඉවර වෙනවාද? ඉවර වෙන්නේ නැහැ. ඒක දිගින් දිගටම හැමතිස්සෙම පහ විශාල ලැබින්නේ. මම මෙතන i සමාන i ඍණ 1 කියලා දීලා තිබ්බට මේක වැඩ කරන්නේ නැහැ. මේක ඉවර වෙනකම් මේක වැඩ කරන්නේ නැහැ. තේරෙනවද මේ කියන එක? ඒතකොට මේක ඉවර වෙනකම් මේක වැඩ කරන්නේ නැති නිසා i වලින් එකක් අඩු වෙන්නේ නැහැ. මොකද මේක දිගින් දිගටම වැඩ කරනවා අන්තවාරේ. ඒකට මේක රන් වෙන්න අවස්ථාවක් නැහැ. මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ while loop එක ඇතුලේ අපි බලමු මේ break සහ continue කියන එක පාවිච්චි කරන්න කොහොමද කියලා. එතනින් අපිට while loop එකේ වැඩ ඉවර කරගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි මෙහෙම දෙයක් පාවිච්චි කරනවා. දැන් මම කරනවා මෙන්න මේකනේ වැඩ. හරිද?
මම බලනවා මම මේ while loop එක ඇතුළේම condition එකක් දෙනවා. උදාහරණයක් විදිහට මම if කියලා ගන්නවා. හරිද? if කියන keyword එකත් එක්ක අපි condition එක තමයි දෙන්න ඕනේ. මම මෙතන condition එක විදිහට දෙනවා I කියන එක සමානද කියලා බලනවා 3ට. ඒතර දැන් ඔයාලා දන්නවා සමානද කියලා බලනවා නම් සමානද කියලා බලනවා නම් සමාන ලකුණු දෙකක් දෙන්න ඕනේ. ඊළඟට මෙතන colon එකක් දාලා if condition එක ඇතුළට යනවා. ඇතුළට කියලා මම කියනවා හදිස්සියේ හරි I කියන value එක 3ට සමාන වුණොත් break කියලා එකක් නම දෙනවා. ඇත්තටම මොකද්ද මේ break කියන එකෙන් අදහස් වෙන්නේ? මේ break කියන එකෙන් අදහස් වෙන්නේ හදිස්සියවත් මෙන්න මේ I සමානයි 3 කියන condition එක සත්‍ය වුණොත් කොන්දේසියේ සත්‍ය වුණොත් මේ if condition එක ඇතුළට යනවා. if condition එක ඇතුළේ තියෙන break කියන එක නම් එතනින් අදහස් වෙන්නේ මේ loop එක සම්පූර්ණයෙන්ම මෙතනින් එහාට නතර වෙනවා කියන එක. හරිද? loop එක මෙතනින් එහාට නතර වෙනවා. loop එක නතර වෙලා මේ loop එකෙන් පිට while loop එකෙන් පිට තියෙන මොනවා හරි code එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මම මෙතනදී දෙන්නම් print hello කියලා. දැන් ඔයාලට තේරෙනවා මේ hello කියන එක තියෙන්නේ මේ while loop එකෙන් පිටනේ මේ පිට තියෙන එක වැඩ කරනවා. හරිද? තේරෙනවද මේ කියන එක? right. ඊට පස්සේ අපි ඒක කරලා බලමුකෝ. ඊට පස්සේ දැන් මෙතනදී මම අර I සමානයි I ඍණ එක කියන එක දෙන්න ඕනේ. හරිද? ඒක දෙන්නේ නැතුව ඉතින් ජීවිතේට පහ මේ I සමානයි 3 වෙන්නේ නැහැ නේ. ඇයි? හැමදාම ඉතින් මේක අරගෙන තමයි එන්නේ. මම මෙතන දෙන්නම් print I කියලා දෙන්නම් කොල්ල. තවත් මේක පැහැදිලි වෙන්න. හරිද? තේරෙනවද මේ කියන්නේ? දැන් මෙතනදී මම I සමාන I ඍණ එක කියන එක loop එකේ ඇතුළට ගියපන් පස්සේ අන්තිමට මේක දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? දිගින් දිගටම පහ විශාලයි බිඳුවනේ. පහ කියන එක වෙනස් වෙන්නේ නැහනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේ condition එක කවදාවත් සත්‍ය වෙනවද? සත්‍ය වෙන්නේ නැහනේ. එහෙනම් මේක ඇතුළට යනවද? break කියන එක වැඩ කරනවද? වැඩ කරන්නේ නැහනේ. එහෙනම් දිගින් දිගට මේක print වෙවි ආනන්ද දක්වාම print වෙවි තේරුමක් නැහැ නතර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේක දීලා තියෙන්නේ. මෙතනදී වෙන්නේ මොකක්ද කියන එක බලමු අපි run වෙන්න කරා. ඔන්න I සමානයි 5 කියලා sign කරලා තියෙනවා. ඊට පස්සේ while කියන එක දාලා ඉවර වෙලා condition එකක් දීලා තියෙනවා I විශාලයි බිඳුව. මේ condition එක සත්‍ය වෙන තාක්කල් මේ loop එක වැඩ කරනවා. අසත්‍ය වෙච්ච ගමන් loop එක නතර වෙනවා. නතර වෙලා මෙන්න මේ loop එකෙන් පිට තියෙන ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. හරිනේ. right. දැන් I විශාලයි කියලා බලනවා බිඳුවට. ඔව් අපි දන්නවනේ. 5 කියන value එක බිඳුවට වඩා විශාලයි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් loop එක ඇතුළට යනවා print I. print වෙනවා I කියන value එක. දැන් I කියන value එක කීයද? I කියන value එක වෙන්නේ 5. එහෙනම් 5 කියන එක ප්‍රතිදානය වෙනවා. ඊළඟ line එක execute වෙනවා if condition එකක් තියෙන්නේ. if කියන එක යටතේ condition එක විතර දීලා තියෙන I සමානද 3 කියන එක. දැන් I සමානයි 3ට. නෑනේ I 3ට සමාන නෑනේ. 5 සමානයි 3ද මෙතනදී නෑනේ. නේද? 5 සමානද 3ට? නෑනේ 5 සමාන නෑ 3ට. එහෙනම් මේ if condition එක ඇතුළට යනවද? ඇතුළට යන්නේ නැහැ. එහෙනම් මේ කොටස ඇතුළට යන්නේ නැහැ. එහෙනම් ඊළඟ line එක වැඩ කරනවා. ඒතර I සමානයි I ඍණ 1. මේ කරන්න වෙනවා. මොකද මේක තියෙන්නේ මේ condition එක ඇතුළේ නෙමෙයිනේ. මේ alignment එක නෙමෙයිනේ තියෙන්නේ. ඊට පිටින් තමයි තියෙන්නේ. එහෙනම් මේක රන් වෙනවා. හරිද? මේක රන් වෙනවා. එතකොට I වලින් එකක් අඩු වෙනවා. දැන් I වලින් එක අඩු වුණාම කීයද? 5 එකක් ගියාම 4යි. 4 කියන value එක sign වෙනවා I කියන variable එකට. ඊළඟට මේකද වැඩ කරන්නේ? නෑ. තාම loop එක ඉවර නෑනේ. loop එක ඉවර වෙලා තමයි මෙයා වැඩ කරන්න පටන් ගන්නෙ. ඒ නිසා hello කියන එක print වෙන්නේ නැහැ. දැම්මම ආයේ මේ I සමානයි 4යි. ආයේ while loop එකේ මුලට යනවා. මොකද මේ කොන්දේසිය මේ while loop එකේ දීලා තියෙන කොන්දේසිය තාම අසත්‍ය වෙලා නැහැ. ඒ කියන්නේ while loop එක නතර වෙලා නැහැ. මේක නතර වෙනකම් මේවා වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. ඔන්න ආය යනවා 4 විශාලද කියලා බලනවා බිඳුවට. 4 විශාලද කියලා බලනවා බිඳුවට. හරිද? 4 විශාලද කියලා බලනවා බිඳුවට. ඔව් 4 බිඳුවට විශාලයිනේ. එහෙනම් loop එක ඇතුළට යනවා print වෙනවා නම් I වල value එක. මොකද්ද මේ වෙලාවේ print වෙන්නේ එතකොට? 4 කියන value එක තමයි print වෙන්නේ. ඊළඟට if condition එකක් තියෙන්නේ I සමානද කියලා බලනවා 3ට. නෑ නේ නේද? එහෙම වෙන්නේ නැහැ. මොකද 4 සමාන වෙන්නේ නැහැ 3ට. ඒ නිසා if condition එක ඇතුළට යන්නේ නැහැ. ඒ කියන්නේ break කියන එක වැඩ කරන්නේ නැහැ. ඒ පිටට යනවා I සමානයි I ඍණ 1 කියලා කියන්නේ. එහෙනම් දැන් I වල value එක කීයද? 3. 4 එකක් ගියන් 3යි. ඒක sign වෙනවා I කියන එකට. ආය යනවා loop එකේ මුලට. මොකද තාම loop එක ඉවරයි. ඒ නිසා මෙයා වැඩ කරන්නේ නැහැ. ආය මෙතෙන්ට යනවා. මොකද වෙන්නේ? 3 විශාලද කියලා බලනවා බිඳුවට. 3 විශාලද කියලා බලනවා බිඳුවට. ඔව් 3 බිඳුවට විශාලයි. එහෙනම් loop එක ඇතුළට යනවා. ඊට පස්සේ print කරනවා I කියන value එක. I කියන value එක කීයද? 3. එහෙනම් ඒක ප්‍රතිදානය වෙනවා. ඊළඟ line එක execute වෙනවා. if condition එකක් තියෙන්නේ I සමානද කියලා බලනවා 3ට. දැන් I සමානයිද 3ට? ඔන්න දැන් බලන්න I වල value එකක් 3යි. සමානද කියලා බලන්නේ 3ට. 3 සමානයිනේ 3. එහෙනම් if condition එක ඇතුළට යනවා. if condition එක ඇතුළේ තියෙන්නේ break කියන එක. එහෙනම් මෙතනදී දැන් කෙලින්ම loop එක වැඩ කරන එක නතර වෙනවා. තේරෙනවද මම කියන එක?
ආය මේ ලයින් එක එක්සිකියුට් වෙන්න යන්නෙත් නෑ. ලූප් එකේ මෙතෙන්ට යන්නෙත් නෑ. කෙලින්ම මේ while loop එක අවසන් වෙනවා. එතකොට ඔයා කල්පනා කරනවා ඇති ඉතින් තාම while loop එකේ කන්ඩිෂන් එක අසත්‍ය වුණේ නෑනේ කියලා. ඇත්ත නේද? y වල වැලියු එක 3යිනේ තාම. 3 විශාලයි බිඳුවට වඩා. දැන් ආයේ මේකෙන් එකක් අඩු වුණා 2 විශාලයි බිඳුව. එහෙනම් while loop එකේ කොන්දේසි අසත්‍ය වෙලා නෑ. නමුත් මෙතනදී break කියන එක හම්බ වුණොත් while loop එකේ කන්ඩිෂන් එක සත්‍ය වුණත් මොනවා වුණත් break කියන එක අහුවෙච්ච දන while loop එක නතර වෙනවා. ආය ආරම්භ වෙන්නේ නැහැ. while loop එකෙන් පිට කෝඩ් තමයි අපහු රන් වෙන්නේ. එහෙනම් දැන් 3 කියලා 3 සමානයි 3 අප නිසා එක කන්ඩිෂන් එක ඇතුළට යනවා. break කියන එක හම්බුණා loop එක සම්පූර්ණයෙන් නතර වෙනවා. එහෙනම් loop එකෙන් පිටට යනවා. පිටට ගියපුවහම print hello කියන එක තියෙනවා. එහෙනම් දැන් ඔන්න hello කියන එක print වෙනවා. හරිද? එහෙනම් අපි මේක රන් කරලා බලමු. ඔයාලට පේනවා ඇති 5 print වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ 5 කියන එක 4 print වෙලා තියෙනවා. මෙන්න මේක 3 print වෙලා තියෙනවා. මෙන්න මේක hello කියන එක එක වතාවක් print වෙලා තියෙනවා. ඒ තමයි මෙන්න මේක. හරි. දැන් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති මේකේ කොහොමද වැඩේ වෙන්නේ කියන එක while loop එකේ. තව එකක් මම කියලා දෙන්නම් මේ continue කියන එක අපි කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. එතෙන් අපිට මේ while loop එකේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් continue කියන එකේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? continue කියන එකේදී වෙන්නේ අපි මම මේක මෙතෙන්ට දාන්නකො දැන් මම break කියන එක වෙනුවට හරිද? නෑ break කියන එක වෙනුවට දාලා හරියන්නේ නෑ. අපි මෙහෙම ගමුකෝ. අපි අලුතෙන් එකක් ලියමුකෝ හරිද? මේක මෙහෙමම කියලා මේ ටික අයින් කරන්නම් මම. මේ ටික අයින් කරලා අපි අලුතෙන්ම ලියමු. හරිද? අලුතෙන්ම ලියමු. ඔන්න දැන් while i විශාලයි බිඳුව කියලානේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මෙතෙන් ඕනනම් print කරන්නම් i කියන වැලියු එක. හරිද? ඔන්න i කියන වැලියු එක මම print කරලා තියෙනවා. ඊට පස්සේ මම ගන්නවා condition එක. if කියන condition එක අරගෙන තියෙනවා. if කියන condition එක අරගෙන මම මෙන්න මෙහෙම දෙයක් check කරලා බලනවා. හරිද? i සමානද කියලා බලනවා. i සමානද කියලා බලනවා. ඔව්. 3ම කියලා අපි ගමුකෝ. 3 කියලා අපි ගන්නවා. හරිද? i සමානද කියලා බලනවා 3ට. කෝලන් එකක් දාලා if condition එක ඇතුළට යනවා. if condition එක ඇතුළට ගිහිල්ලා run වෙන්න ඕන දේවල් ටික මම සටහන් කරනවා. මෙතනදී මම දෙනවා i 3ට සමානයි නම් අපි දෙමු continue කියලා දෙමුකෝ අපි. continue කියලා මොකද? හරිද? i 3ට සමානයි නම් මම continue කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතනදී අපි දෙනවා print i කියලා මම දෙනවා. හරිද? print i කියලා මම දෙනවා. මම මේක පැහැදිලි කරන්න මොකක්ද මෙතනදී වෙන්නේ කියන එක. ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට මම දීලා තියෙනවා. හරිද? i සමානයි i ඍණ 1 කියලා මම දීලා තියෙනවා. අපි දැන් නිගමනට බලමු මෙතනදී මොකද වෙන්නේ කියන එක. ඊට පස්සේ මම මේ එළියන උන් දෙනවා print by කියලාවත් දෙන්න උගහටද? ඔන්න හොද. දැන් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? i කියන variable එකක් අරගෙන ඒකට 5 කියන value එක assign වෙලා තියෙනවා. ඊට පස්සේ while loop එකක් අරගෙන තියෙනවා. while loop එකේදී අපි condition එකක් දෙනවා. මේ condition එක සත්‍ය වෙලා තියෙන එකක් කරලා මෙයා වැඩ කරනවා. අසත්‍ය වුණාම මෙයා වැඩ කරන එක නතර වෙනවා. එහෙම නැත්නම් නැද්දෙන් break එකක් හම්බුනහම මෙයා වැඩ කරන එක නතර වෙනවා. හරි. ඔන්න i විශාලයිද බිඳුවට කියලා බලනවා. ඔව්. 5 විශාලයිනේ බිඳුවට වඩා. ප්‍රශ්නයක් නෑ. 5 කියන එක විශාලද වනවා බිඳුවට විශාලයි. එහෙනම් loop එක ඇතුළට යනවා. print වෙනවා i කියන value එක. දැන් i කියන value එක කීයද? i කියන value එක වෙන්නේ 5. එහෙනම් ඔන්න 5 කියන එක ප්‍රතිදානය වෙනවා. ඊට පස්සේ if condition එකක් තියෙනවා. condition එක වෙන i සමානද කියලා බලනවා 3ට. දැන් i සමානයිද 3ට? නැහැ. i සමාන නැහැ 3ට. නේද? 5 කියන එක 3ට සමාන නැහැනේ. 5 කියන එක 3ට සමාන නැහැ. එහෙනම් මේ condition එක ඇතුළට යනවද? ඇතුළට යන්නේ නැහැ. ඇතුළට යන්නේ නැහැ. කෙලින්ම මේ එළියට යනවා. මේ condition එකෙන් එළියට යනවා. මොකද ඇතුළට යන්නේ නැහැ. මොකද 5 සමාන නැතිඳ 3ට. ඊට පස්සේ print කරනවා i කියන variable එකේ තියෙන value එකට ආපහු. එතකොට මම මෙතනදී මෙන්න මේක චුට්ටක් දෙන්නම්. මෙන්න මෙහෙම. හොඳ. මම string එකක් විතර දෙන්නම්. i සමානයි කියලා දීලා i සමානයි කියලා දෙලා කමාවක් දාලා i කියලා මම ආපහු දෙනවා. හරිද? මේක ඔයාලා දන්න අර නේද? දැන් මෙතන මේ i සමානයි කියලා මම string එකක් විතර දීලා තියෙනවා. ඊට පස්සේ කමාවක් දාලා i කියන variable එකේ value එක දීලා තියෙනවා. ඒතර i සමානයි i වල variable එකේ තියෙන value එක තමයි ප්‍රතිදානය වෙන්නේ. හරිද? right. ඊට පස්සේ ඔන්න මෙතනදී ප්‍රතිදානය වෙන්නේ මොකක්ද එහෙනම් i සමානයි 5 කියන එක තමයි ප්‍රතිදානය වෙන්නේ. ඊළඟට මෙතනදී මොකද වෙන්නේ? i කියන variable එකටම i වලින් එකක් අඩු කරලා assign කරලා තියෙනවා. එහෙනම් දැන් i වල value එක 4යි. condition එක අසත්‍ය වුණෙත් නැහැ.
බ්‍රේක් පම්මුණෙත් නැහැ. එහෙනම් මේ ලූප් එක තව දුරට වැඩ කරනවා. එහෙනම් මෙයාව print වෙන්නේ නැහැ. මේ ලූප් එකේ මුලට යනවා. මෙතෙන්ට යනවා. එතෙන් ගියපම මොකද වෙන්නේ? i කියන එක 4යි. 4 විශාලද කියලා බලනවා වින්දෝට. ඕනි. 4 වින්දෝට විශාලයි. එහෙනම් ලූප් එක ඇතුළට යනවා. ලූප් එක ඇතුළට ගියපම පස්සේ මොකද වෙන්නේ? print වෙනවා i කියන එක. print වෙන්නේ මොකද්ද? 4 කියන වැලියු එක තමයි print වෙන්නේ. ඊට පස්සේ if condition එකක් තියෙනවා. condition එකේ යටතේ i සමානද කියලා බලනවා 3ට. i 3ට සමාන නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් 4 3ට සමාන නැහැනේ. 4 සමානද 3ට? නැහැ. එහෙනම් මේ condition block එක ඇතුළට යනවද? ඇතුළට යන්නේ නැහැ. එහෙනම් පිටට යනවා. print කියන එක වැඩ කරනවා. ඒක වැඩ කරනකොට මොකද වෙන්නේ? ආය run වෙනවා i සමාන ප්‍රතිදානය වෙනවා i සමානයි 4 කියන එක. i සමානයි 4 කියන එකම ප්‍රතිදානය වෙනවා. ඊළඟට ඊළඟ line එක execute වෙනවා. එතකොට i සමානයි i වෙන එක. එහෙනම් දැන් i වල තියෙන value එකෙන් එකක් අඩු වෙනවා. එතකොට i වල value එක කීයද? 3යි. condition එක සතුටුනෙත් නැහැ break මුලින් නැහැ. එහෙනම් while loop එකේ ආපහු මුලට එනවා. මෙයා run වෙන්නේ නැහැ. මුලට ගියපුවම මොකද වෙන්නේ? 3 විශාලද කියලා බලනවා බිඳුවට. 3 විශාලද කියලා බලනවා බිඳුවට. ඔව් 3 කියන එක බිඳුවට වඩා විශාලයි. එහෙනම් loop එක ඇතුළට යනවා. loop එක ඇතුළට ගියපුවම print කරනවා i. i වල value එක දැන් කීයද? 3. කොහොනේ නම් 3 ප්‍රතිදානය වෙනවා. ඊළඟට if condition එකක් තියෙනවා i සමාන දීලා බලනවා 3ට. අන්න දැන් බලන්න. අන්න දැන් බලන්න ඔයා i වල value එක 3යි. සමානද කියලා බලන්නේ 3ට. 3 3ට සමානයි. 3 3ට සමානයි. එහෙනම් මේ if condition එක ඇතුළට යනවා. තේරෙනවද මේ කියන එක? මේ if condition එක ඇතුළට යනවා. හරිද? condition එක ඇතුළට යනවා. ඇතුළට ගියපුවාම continue කියන එක හම්බ වෙලා තියෙනවා. මෙහෙම continue කියන එක හම්බුනහම මෙන්න මේ if condition එකෙන් එළියේ while loop එක ඇතුලේ තියෙන එකක්වත් run වෙන්නේ නැහැ. තේරෙනවද? continue කියන එක condition එක while loop එකක් ඇතුලේ if condition එකක් යටතේ continue හම්බුනහම මේ condition එකෙන් එළියේ while loop එක ඇතුලේ ඔන්න තේරුම් ගන්න if condition එකක් ඇතුලේ කියන while loop එකක while loop එකක් ඇතුලේ if condition එකක් ඇතුලේ continue හම්බ වුනහම condition එකෙන් පිට loop එක ඇතුලේ තියෙන එකඳු කෝඩ් එකක්වත් execute වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? එකක්වත් run වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ print කියන එක දැන් මෙතන නම් හරිනම් i සමානයි 3 කියන එක print වෙන්න වෙයි. හැබැයි ඒක ප්‍රතිදානය වෙන්නේ නැහැ. ඒ වගේම i සමානයි i ඍණ 1 වෙන්නත් වෙයි. ඒක ප්‍රතිදානය වෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? ඒක ප්‍රතිදානය වෙන්නේ නැහැ. මේ දෙකම ප්‍රතිදානය වෙන්නේ නැහැ. කෙලින්ම loop එකේ මුලට යනවා. කෙලින්ම loop එකේ මුලට යනවා. හරිද? ඒ කියන්නේ කොටින්ම කියනවා නම් continue කියන එක හම්බුනහම වෙන්නේ මේ කියන්නේ මේ run වෙන චක්‍රය එහෙම නතර වෙන ඊළඟ එකට පයින් එක තමයි වෙන්නේ. දැන් මෙතන නම් ඉන්නේ ඊළඟ එකට පයින්නවා. continue එක හම්බුනහම එතනින් පිට තියෙන මේ දෙකම run වෙන්නේ නැහැ. උඩට යනවා. ඊට ගියන් පස්සේ මොකද වෙන්නේ? ආයෙ බලනවා 3 විශාලයිද බිඳුවට කියලා. ඇයි? i වල value එක 2 උනේ නැහැ. ඇයි i වල value එක 2 උනේ නැත්තේ? 3 සමානයි 3 වෙච්ච නිසා condition එක ඇතුළට යනවා continue හම්බුණා. එතනින් යට තියෙන මේ එකක්වත් run වෙන්නේ නැහැ. කෙලින්ම loop එකේ ඊළඟ චක්‍රයට යනවා. ඊළඟ cycle එකට යනවා. ඊළඟ cycle එකට ගියපම ආයෙත් බලන්න තියෙන 3 විශාලයි බිඳුවද කියලා. එහෙනම් ආයෙ මොකද වෙන්නේ? ආයෙ මෙතෙන්ට එන්නේ 3යි. ආයෙ බලන්නේ 3 සමානයි 3යි. ආයෙ continue ආයෙ if condition එක ඇතුළට යනවනේ. ඒ 3 සමානයි නේද? ආයෙ continue හම්බෙනවා. ආයෙ මේ ටික run වෙන්නේ නැහැ. ඊළඟ cycle එකට යනවා. ඊළඟ cycle එකට ගියන් ආයෙ බලන්නේ 3 විශාලයි බිඳුව කියලා. ඊළඟට ආයෙ මේ ටික මෙහෙම run වෙනවා. ආයෙ 3 සමානයි 3යි. ආයෙ continue හම්බෙනවා. මේ ටික run වෙන්නේ නැහැ. මේ cycle එක මෙතනින් ඉවර වෙලා ඊළඟ cycle එකට යනවා. ආපහු වෙන්නේ ඒකමයි. එහෙනම් දැන් මේක නතර වෙයිද? නතර වෙන්නේ නැහැ. හැමතිස්සෙම ඒ කියන්නේ මෙන්න මේ print එක යටතේ 5 print වෙලා 4 print වෙලා 3 තමයි දිගටම print වෙන්නේ. නතර වෙන්නේ නැහැ. කියන්නේ මේ loop එක දැන් නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. ඇයි? දැන් i සමානයි i ඍණ 1 වෙන්නේ නැහැ. i වල value එක 3 වෙච්ච තැන ඉඳලා ආයෙ value එක i වල value එක 2 වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම i වල value එක 3 වුණාම 3 සමානයි 3 වෙලා if condition එක ඇතුළට ගියපන් continue හම්බුනහම මේ cycle එකේ මේ දෙක run වෙන්නේ නැහැ. කෙලින්ම ඊළඟ cycle එකට එනවා. ඒ කියන්නේ i වල value එක 2 වෙලා නැහැ. ආපහු 3යි. ආපහු මෙතෙන්ට එනවා. ආපහු continue හම් වෙනවා. මේ cycle එකෙන් එනවා. ඊළඟ cycle එකට යනවා. මේක දිගින් දිගටම මේ විදිහට run වෙනවා. හැමතිස්සෙම මෙන්න මේකේ අර්ථය 3 ප්‍රතිදානය එනවා. ඉවර වෙන්නේ නැහැ. buy කියන එක ප්‍රතිදානය වෙන්නේත් නැහැ. code එක ඉවර වෙන්නේත් නැහැ. ඔය 3 3 3 3 3 කියලා print වෙනවා. හරිද? ඉතින් යනවා. ඒක දැන් ඔයාලට තේරෙනවා ඇති. හරිද? එකපාර අපි කොහොම කරමු? හරි. දැන් ඔයාලට ඒක තව තේරෙනවා ඇතිනේ. එහෙනම් continue කියන එක හම්බුනහම වෙන්නේ තියෙන cycle එකේ ඊළඟට තියෙන ඒවා run වෙන්නේ නැහැ. ඊළඟ cycle එකට යනවා. හරිද? ඔන්න ඔක තමයි මෙතනදී වෙන්නේ. හරි. ඉතින් දැන් ඔයාලට ඒක තේරෙන වෙයි කියලා මම හිතනවා. හරිද? ඊට පස්සේ
අපි මේ මෙන්න මේක දෙමු ගිහිල්ලා මෙන්න මෙතනින් හරිද මේ විදිහට මේ ටිකක් මපා ගමු මොනවාම දීලා මම රන් කරනවා දැන් ඔයාලට තේරෙනවා ඇති මේක මෙන්න මේක තැනකින් ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම මේක රන් වෙනවද? රන් වෙන්නේ නැහැ. ඔයාලට අර මම කලින් කිව්ව විදිහටම ඔයාලා මේක චෙක් කරලා බලන්න. එතකොට ඔයාලට මොයි කියන ප්‍රතිදානය ඒ විදිහේ ප්‍රතිදානය වෙන්නේ මෙන්න මේක. ඒක දිගින් දිගටම ඔයාලට ඒ විදිහට ඇවිල්ලා තියෙයි බලන්න. මෙතන මුලින්ම 5 ඇවිල්ලා තිනවා i = 4. 4 තුන ප්‍රතිදානය වෙලා i = 2 ඇවිල්ලා 2 ප්‍රතිදානය වෙලා i = 1 ප්‍රතිදානය වෙලා 1 ප්‍රතිදානය වෙලා i = 0 ප්‍රතිදානය වෙලා අන්තිමට බාහ්‍ය ප්‍රතිදානය වෙලා වැඩේ නතර වෙලා තියෙනවා. තේරෙනවද කියන එක? ඒක චෙක් කරලා බලන්නකො 5 විශාලයි බිඳුව 5 විශාලයි බිඳුව නිසා බ්ලොක් එක ඇතුළට යනවා print වෙනවා print වෙන්නේ මොකද්ද මම ටිකක් කියන්නම් ඔක්කොම කියන්න බෑ අපේ දාරු print i = 5නේ ඔන්න 5 ප්‍රතිදානය වෙනවා ඊට පස්සේ ඊළඟ ලයින් එක 5න් එකක් අඩු වෙනවා ඒකට 4 කියන එක ප්‍රතිදානය වෙනවා සෝරි ප්‍රතිදානය වෙන්නේ නැහැ 5 එකක් ගේම 4යි 4 කියන වැලියු එක i වලට සයින් වෙනවා if i සමානද කියලා බලනවා 3ට i 3ට සමාන නැහැනේ නේද i 3ට සමාන නැහැ if condition එක ඇතුළට යන්නේ නැහැ එහෙනම් මේ පිට තියෙන කරන් වෙනවා එහෙනම් i සමානයි i සමාන 4 කියන එක ප්‍රතිදානය වෙනවා එහෙනම් දැන් ප්‍රතිදානය වීම මාර්ග දෙකයි මේ සයිකල් එකේ යටතේ එකක් පහ ප්‍රතිදානය වෙනවා අනිත් එක i සමානයි 4 කියන එක ප්‍රතිදානය වෙනවා ඒක තමයි ඔයාලට මෙන්න මේ i 5 කියන එක ප්‍රතිදානය වෙලා i සමානයි 4 ප්‍රතිදානය වෙලා කියනවා කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සයිකල් එක තමයි තේරෙනවද කියන එක හරි බාහ්‍ය ප්‍රතිදානය වෙන්නේ නැහැ while loop එක ඉවරුනේ නැහනේ ආය යන මුලට මොකද වෙන්නේ 4 විශාලද කියලා බලනවා බිඳුවට විශාලයි බ්ලොක් එක ඇතුළට යනවා print වෙනවා i කියන එක ඒකට දැන් i වල වැලියු එක කීයද 4 තමයි දැන් i වල වැලියු එක ඊළඟ ලයින් එක එක්සිකියුට් වෙනවා 4න් එකක් අඩු වෙලා i වලට සයින් වෙනවා එහෙනම් දැන් i වලට සයින් වෙන කීවෙනි වැලියු එකද i වලට සයින් වෙනවා 3 කියන වැලියු එක ඊට පස්සේ if condition එක යටතේ i සමානද කියලා බලනවා 3ට i 3ට සමාන නේදෝනේ දැන් i වලට ආයේ 3නේ 3 සමානයි 3 එහෙනම් මේ if condition එක ඇතුළට යනවා එතන මේ continue කියන එක තමයි හම්බ වෙලා තියෙන්නේ එහෙනම් මොකද වෙන්නේ මේ සයිකල් එක මෙහෙම්මම නතර වෙලා ඊළඟ සයිකල් එකට පයින්නවා මේ සයිකල් එක නතර වෙනවා කියන්නේ මෙන්න මේක රන් වෙන්නේ නැහැ ඒ කියන්නේ හරිනම් i සමානයි 3 කියන එක print වෙන්න එපයි හැබැයි i සමානයි 3 කියන එක print වෙන්නේ නැහැ මොකද මේ line එක execute වෙන්නේ නැහැ මේ සයිකල් එක නතර වෙලා ඊළඟ සයිකල් එකට එනවා ඊළඟ සයිකල් එකට ගියපන් පස්සේ i වල වැලියු එක දැන් කීයද 3යි 3 විශාලද කියලා බලනවා බිඳුවට. ඌ 3 බිඳුවට විශාලයි යනවා print වෙනවා. print වෙන්නේ මොකද්ද? 3 කියන එක තමයි print වෙන්නේ. ඊළඟට 3න් එකක් අඩු වෙනවා 2යි ඒක සයින් වෙනවා i ට. එතකොට එන 2 කියන එක තමයි assign වෙන්නේ i ට. ඊළඟට if condition එකක් දානවා i සමානයි 3 කියලා තියෙනවා. ඒ කියන්නේ i 3ට සමානයිද නැහැ දැන් i වල වැලියු එක 2යි. 2 3ට සමාන නැහැ. එහෙනම් මේ if condition එක ඇතුළට යනවද? යන්නේ නැහැ. ඊළඟට print වෙනවා i සමානයි 2 කියන එක print වෙනවා. එහෙනම් මේක print වෙනවා. මොකද මේක ඇතුළට යන්නේ නැහැනේ. යන්නේ නැති නිසා i සමානයි 2 කියන එක print වෙනවා ප්‍රශ්නයක් නැහැ. ආයේ මෙහෙම loop එක මුලට යනවා. loop එක ඉවරුනේ නැහැනේ. ඊළඟට i 2 විශාලද කියලා බලනවා බිඳුවට. ඔව් 2 බිඳුවට විශාලයි. while loop එක අපිට යනවා. ඊට පස්සේ ප්‍රතිදානය වෙනවා 2 කියන වැලියු එක. 2 කියන වැලියු එක ප්‍රතිදානය වෙනවා. ඊළඟට i වලින් එකක් අඩු වෙලා මේ line එක යටතේ i ට ඒ වැලියු එක sign වෙනවා. ඒතර i වල වැලියු එක 1යි. if i සමානද 3ට 1 සමාන නැහැ 3ට එහෙනම් මේ if condition එක ඇතුළට යන්නේ නැහැ අපිට continue හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක වැඩ කරනවා. ඒතර දැන් i වල වැලියු එක කීයද? i සමානයි 1යි. ඒක ප්‍රතිදානය වෙනවා. ආය යනවා මෙතෙන්ට. i විශාලද බලනවා බිඳුවට. ඒක බිඳුවට විශාලයි. while loop එක ඇතුළට යනවා. print වෙනවා i. ඒ කියන්නේ i වල වැලියු එක 1යි. ඒක ප්‍රතිදානය වෙනවා. ඊළඟට i වල එකක් අඩු වෙලා ඒක sign වෙනවා. ඒතර i වල එකක් අඩු නම් කීයද? බිඳුවයි. ඒක sign වෙනවා i වලට. ඊළඟ බිඳුව සමානද කියලා බලන 3ට සමාන නැහැ. එහෙනම් if condition එක ඇතුළට යන්නේ නැහැ. ආයි print statement එකට යනවා. ආයි ප්‍රතිදානය වෙනවා මොකද්ද? i සමානයි බිඳුව කියන එක ප්‍රතිදානය වෙනවා. හරිද? ඊට පස්සේ ආයි මෙතෙන්ට යනවා බිඳුව විශාලද කියලා බලනවා බිඳුවල. බිඳුවට විශාල නැහැ. එහෙනම් ඔන්න දැන් while loop එක නතර වෙනවා. දැන් while loop එක නතර වුණාන් පස්සේ මොකද වෙන්නේ? loop එකෙන් එළිය තියෙන එක රන් වෙන්න පටන් ගන්නවා. එහෙනම් print by කියන එක දැන් රන් වෙනවා. එහෙනම් ඔන්න මෙතනදී බායි කියන එක රන් වෙනවා. දැන් එහෙනම් ඔයාලට ඒ ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන බලන්න පහ ප්‍රතිදානය වෙලා තියෙනවා. හරි i සමානයි 4 මෙන්න තියෙනවා. මෙන්න 4 තියෙනවා. 3 මෙන්න තියෙනවා. i සමානයි 2 මේ තියෙනවා. 2 මෙතන තියෙනවා. i සමානයි 1
මෙතන තියෙනවා 1 මෙතන තියෙනවා i සමානයි 0 මේ විදිහට තියෙනවා අවසාන වශයෙන් y කියන එක මෙතන තියෙනවා ඔන්න ඔය විතර තමයි ප්‍රතිදානයන් ලැබෙන්නේ එහෙනම් while loop එක ගැන අපි කතා කරලා ඉවරයි මේ විදිහට තමයි අපිට while loop එක සම්බන්ධව කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ